දැන් ඔගොල්ලොත් ඉන්නේ ඒ කට්ටියත් එක්කනේ. අපි ගෝල් මේවිලා මෙතන නතර වුණා. ඔව්. මේක සිදුවෙනවද කියලා අපි දන්නේ නැහැ. මාර වැඩන්නේ මේක. දැන් 30000කට කැම ලෑස්ති කරලා තියෙන්නේ. 30000කට කැම ලෑස්ති කරලා තියෙනවා. Yang bener deh. Amat yang nada nih kiri kamera kan dia nih baru gini ini kalian ya nih token negara ya nih dan me hari pilih yang ini tuh kode token negara yang gimana apa ini belum metinda me awilat ini cantik lah sih mana nih me awilat ini udah lama nih priti ini saya salah ada di keren nona randu novir kenti kan natu emang ada di keren nona oh hari Aku betul ni kan tsunami kawasan mana lagi? Wajar muka lagi ni? Serpu kau gila deh? Mitra zira tu pun serpu gul? Yang ada ni gila? Ikan serpu tiada pilih lagi pilih lagi ni? Halal ni? Oh pilih lagi tiada kau halal ni? Oh itu balan lagi ni? Ikan me tsunami apa lagi? Oh minusu ke serpu? Wadinnya tu mana? Serpu itu ada pilih lagi mati. Lagi aku tiada peno ni dah. Serpu tiada? Okay tu dah kena ni. Dan ni emang kalau dan naraga baik kamu kalau tiga nala ni. Oh, emang teman Indo ni dah. Oh, apa itu kerana? Oh. Dawalan yang ada ni, jangan terlihat. Ayo lihat ni ni. Nah, yang ada ni terlihat. Bukan terlihat. Kamu kena tino kira ni. Boleh mbak? Hah? Jadi ya tuh yang ujian itu ini. Ate koten dengan kia ada, ada gahaga ada ya? Ada tiada ada kodia, kaya kodia, ada hari ini. Jadi ini, ayu mereka ada tuh deh kere,
ඒ ටික එකපාරට ඇතුළට යන්න නැතුව මෙහෙන් නැවතුණා නම් යන්න තුනනේ එළියේ. ටෝකන් එක ගත්තෙත් නෑ. විදේශිකයෝ ඇවිල්ලා ඕලිමට එනවා ඒගොල්ලෝ. මම ගිල්ලනකොට ඇතුළට විදියන්නේ. ටෝකන් එක ගත්තද? ටෝකන් එක යන්නේ. අර අරගෙන නැත්නේ. ඔව් අර මේ අරගෙන නැත්නේ. ඉතින් ටෝකන් එක ගන්න නැතුව පිළිගන්න බෑනේ ඒකනේ වෙලා තියෙන්නේ. මේ තායිලන්ත පිරිස. එළියට ගන්නද? ආයන්නේ. මෙතනින් එහාට මොකද සෙනග ඇතුල් කළේ? දැන් පහට වහනවා නම් මේ ටිකට ඇතුල් කළේ මොකටද? පොලිසිය. පහට වහනවා නම් මොකටද මේ ටිකට ඇතුල් කළේ? අර ටිකෙන් තිබ්බනම් මිනිස්සුන්ට බිහිල්ලා බඩු මුට්ටු අරන් එන්න පුදුුණා. දැන් මෙතනින් එහාට හෝටල් තියෙනවා. ඔව්. මේ. ඔව්. දැන් මෙතන ඔක්කොම ගාල් කළා මේකට. දැන් දන්නවනේ පහට වහනවා කියලා දෙයියනේ. ඔව්. පහට වහනවා නම් අයි මේ ටික ඇතුල් කළේ. මේ සෙනග කන්දරාව ඇතුල් කළේ මේ කොච්චරක් ඉන්නවද සෙනග? මේ බලන්න කොච්චර සෙනගක් ඉන්නවද කියලා. මේ කෙරවලට වෙනක ඉන්නවද? දැන් අපරාධ මෙහෙට අරෙන් තිබ්බනම් ඉවරයි සෙනග ටික. මේකට ඇතුල් කරන්න නැතුවනේ. අර ටික තිබුණා නම් එළිය තිබුණා නම් මිනිස්සුන්ට කරදරයක් නැහැ නේ. ඔව්. දැන් මේක ඇතුළට දාලා ගාල් කරලා තිබ්බම කොහමද? මගේ ගියොත් එන්න බෑ. මිනිස්සු යන්න කැමති නැහැ මෙච්චර දුරක් ඉන්න මෙතෙන් ඇවිල්ලා. ආතුමුත් නැහැ. යන්න ප්‍රශ්නයක් නැහැ. දැන් එළියට යන්න පුළුවන් ටෝකන් එකක් දෙනවා. ඇත්තටම මෙතන අඩුපාඩුකම් තියෙනවා මේ අති මහත් විශාල සෙනගක් ආපු නිසා තමයි මේක ඔරොත්තු දෙන්නේ නැති උනේ. මොකද මෙතන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ඇවිල්ලා තියෙන දේශපාලන මීටින් එකට නෙවෙයි. මේ ඇවිල්ලා තියෙන වන්දනාමාන කරන්න. පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කියන එක අපි මතක් කරන්න ඕන. මොකද මේ විශාල සෙනගක් එළියට යන්න බලාපොරොත්තු වෙනවා. විශාල සෙනගක් පේනවනේ එළියට යන්නේ. එළියට යන්නේ Tamanට මේ දැන් හෙට උදේ වෙනකම් මෙතන ඉන්න එපා. හෙට උදේ කීයටද දලදා වන්දන්නේ? උදේ කීයටද? උදේ දවල් 12 වෙනකම් ඉන්න ඕනේ ඉතින්. දැන් මේ දවල් 12 වෙනකම් ඉන්නවා කියන එක සෙල්ලන්නේ නැහැ නේ මෙච්චර මේ පැක් වෙලා ඉඳද්දි. අන්නත් නැහැ පොන්නත් නැහැ. ඉතින් දැන් දන්සල් දාලා තියෙනවනේ දැන්. ඒවට යන ටෝකන් එක. දැන් ටෝකන් එක අරන් යන්න ඕනේ ඉතින්. ටෝකන් එක අරගෙන ටෝකන් එක අරන් යන්න ඕනේ ඉතින්. ටෝකන් එක අරන් ගියන් පස්සේ මේ එක්කෙනාට දෙන්නේ. පස් දෙනාම යන්න ඕන. අන්න එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. දැන් මේ ටෝකන් එකට එක්කෙනාට කැම දෙන්නේ නේ. මේක විල කාලේ යන්න. එක්කෙනෙක් කියලා කාලේ යන්න ඕනේ. පාර්සල් එක ගේන්න දෙන්නේ නැද්ද? ටෝකන් එකක් ගන්න කොච්චර පොලිමේ මේ ටෝකන් දෙන එක තව පොලිමේ ඉක්මනට දෙන්න 3-4 දෙනෙක් දාලා මොකක් හරි පොලිමක් හදන්න ඕන වැඩක්. මේ හිමින් ටෝකන් දුන්නොත් නම් ඉතින් වතුර බෝතල් මේගොල්ලන්ට දෙන්නේ නැද්ද ඇතුළට එන්නේ? ප්‍රධාන අර ගේට්ටුවෙන් තමයි බයින්න තියෙන තාම ගේට්ටු. දන්සල තියෙන ඉස්සරහ දන්සල කෑවේ නැද්ද? නෑ නෑ අපි මේ වඳින්න යනවා තව. වඳින්න කවදද ආවේ? දැන් මේ. දැන් ආවනේ ඉස්සලා කාලේ ඉන්නේ. ඉතින් ආවේ? ඉතින් පොඩ්ඩක්වත් පොලිමේ හිටියේ නැද්ද? ඉඳලා මේ එපා වෙලා. පාස් එක ගත්තද? පාස් දෙන්න බෑ කිව්වා. එන්න කිව්වා අපිට කාර්යයන් රාණහාමිලා කිව්වේ. පාස් දෙන්න නැතුනොත් දැන් ආපහු ඕගොල්ලෝ චෙක් කරලා ගත්තේ ඇතුළට. ඔව් ඔව් ඔව්. චෙක් කරලා ගත්තනේ එතනට යන්න කොහොමද ආවේ? අපි දන්නවා නේද?
දන්නේ යනකොට අය ඇතුළට ගන්න නැති වුණොත් නෑ ගන්න අපි පාරයි නෙමෙයි වගේ ඉන්නේ. පාරයි නේද මේ කැලේ නෙමෙයි නේද නෑ නෑ. අර වැවෙන් එහා පැත්තේනේ එහෙනම් හරි ගොඩක් දුර යන්න ඕනේ නේද එහෙනම් හොයාගෙන යන්න ඕන නැත්තම් මේ හරි ගැටලුවක් වෙනවා මේ නේද පාස් නැති වුණොත් පාස් නැතු යන්නේ දැන් මේ ඒ කියන්නේ කණ්ඩායම් තුනකට තමයි ගන්නෙ දැන් මෙතන ටික ඔක්කොම චෙක් කළා මෙතන ඉන්න කට්ටියට එළියට එන්න බෑ මෙතනින් එළියට එන්න බෑ කාටවත් එළියට ආවොත් ටෝකන් එකක් තියෙනවා ටෝකන් එක අරන් එන්න ඕන මේ ඒ කියන්නේ අර පීර්ලා ගන්නෙ මොකද පොඩි හරි දෙයක් සිදු වුණොත් පීයක් කරේ මොකක් හරි දෙයක් සිදු වුණොත් මේක අති ආරක්ෂක කලාපයක් නෙවෙයි මෙතන දැන් උතුම් දලදා වාසිය බලන්න මොකද මෙතනමයි ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම කියන්නේ පුළුවන් තරම් බඩු අරන් එන්න කියන්නේ අඩුවෙන් ඒකයි දැන් බලන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් සෙරප්පු අරේ මේ කොච්චර තියෙනවද කියලා සෙරප්පු ටොන් ගණන් තියෙන සෙරප්පු DSI කාරයට බාට කාරයට සෑන වාසියනෝ බෑග් බලුනේ කොච්චරවත් බෑග් වල තියෙනව ඔයගොල්ලෝ බැලුවද මම ගියාද බලන්න ඔව් අපි එතන තමයි ඉඳලා ආවේ. දැන් වන්දනමාන කළාද ඔව් වන්දනමාන කරා. ඉතින් ඇන්නතු ඉන්නේ මොකද අපි කට්ටිය තව ඉන්නවා. කට්ටිය කියනවා කවදද ආවේ ඊයවස කොහෙද ගම බුත්තල තියෙනවනේ ලොකු ගමුදාවුත් හදුවනේ ඒ කාලේ ඊට පස්සේ අර තිබුණානේ අර පිළිමයක් වටුනේ මොකද මාලිගාවල පිළිමේ ඒ කිට්ටුවද ඔව් නෑ අපි මේ පැල්ලට පැල්ලත් ඇතුලේ ටික අපිට කිට්ටුවේ ටික ළඟයි. ඉතින් ලොකු පිනක් කරගත්තා ඇත්තෙන්ම කියනවා වැඩ පුදා ගන්න ඒ තරම් ආසාවෙන් හිටියේ. ඔව් පුදා ගත්තා. ඔව් ජීවමානව දැකුවා සමානයි. ජීවමාන බුදුන් වහන්සේ දැක්කා සමානයි වැඩ පුදාගෙන ඇත්තම කොහොමලා ඉතින් මේ හදුදාගෙන අපි යනවා. යනවා පුදාගත්තා. බුදුරජාණන් වහන්සේ දැක්කහා සමානට. ඉතින් මේ හැබැයි දැන් භක්තියෙන් බැලුවනේ ඒ භක්තිය දිගටම තියාගන්න ඕන කියනවා ඉතින් අපි පින් දහම් කරන කට්ටිය. ඔව් පින් දහම් කරන්නේ නැතුව මේ අපි කට්ටිය එහෙම දිවි තියෙනදනේ මේ ඔව් නෑ දැන් මේක ඔන්න බුදුරි මල් මෙන්න මං ගියයි කියලා හරියන්නේ නෑ දැන් බලන්නකො මෙතනත් මේ බලන්න සෙරප්පු හරිම සුනාමියාව වගේ සුනාමිය ආවා වගේ. ඉතිරි කෑලි පිළිවෙලක් නෑ මිනිස්සු පොර කාගෙන ගන්නෝ කිසිම පිළිවෙලක් නැහැ. පිළිවෙල නම් අන්තිමයි. මෙතන මැරෙන්නේ පිළිවෙල නැහැ. අපිත් ඒ කියන්නේ උරක් දෙනෙක් මේ හොස්පිටල් අරන් ගියා. හොස්පිටල් අරන් ගියා තෙරපිලා ඒ කියන්නේ මේ කිසිම සංවිධානයක් සංවිධානයේ සෞත්වේ නේද සංවිධාන සෞඛ්‍ය. හරිම සෞඛ්‍ය සංවිධානය. ආය අර බට දාලා බෝලින් ගහලා තිබ්බනම් මිනිස්සු මොකක්ද මොකක් විඳින්නේ නැහනේ. සේරම හරක් වගේ ගාන ඇරියා වගේ තල්ලු කරනවා. කොච්චර ළමයි තෙරපිලා මේ වුණා. හොස්පිටල් අරන් ගියා පුතේ. යෑනි කට්ටිය අර කුඩින් නැගලා වැස්සක් පිළිමට ආරක්ෂා කරලා ඒ තරම් වේදනාවක්. ඒ දුක විඳගෙන ගියා. කිසිම ගන්න බැහැ. බබා අපිත් ඒ කාලේ මේ කුඩි බබා රුතුම ගන්න බැරුවා. ඒ වයිරලා දෙන්න හුස්ම ගන්න බෑ. ඒක පිළිදෙක තමයි අපිට එතන හිටින ඇත්තම කියන දාදාහාමුදුරුවෝ දෙන තමයි අපිට එළියට යන්න උනා නම්. يعني ළමයි මැරුණොත් එහෙම අපි මොනවද කරන්නේ? අපේ ළඟින් යන් කිසි එයාගේ මොකක් හරි වුණා නම් ඊට වඩා අපිට ගෙදර යන්න වැඩ නැහැ. ඔව් නෑ දැන් හෙට පිළිවෙලක් කරා මේක තාම අත්දැකීම නෑනේ අත්දැකීම් නෑනේ හෙට මිනිස්සු පොරකනවා වැඩි එක පාටම පොරකනවා තල්ලු ආපු ගමන් සම්පූර්ණ හිර වෙනවා. කොන්ට්‍රෝල් කරන්න බෑ එතන විශාල සෙනගක් නෙන්නේ ඒ නිසා ඇත්තට මේක ටයිම් පීරියඩ් එක වැඩි කරා නම් හොඳයි ලයිබ්‍රරියට වැඩි කරන්නේ නැතුණත් යන කට්ටිය එක පස්සේ එක යන පොලිම පේරියක් දුන්නා කිසි ප්‍රශ්නයක් නැහැ. ගහලා ඕලිමේ යනවා. තනි පොලිමට හැදුවන දෙනෙකුට විතර වගේ කෙනෙකුට පොලිම දෙයක් දැම්මම ඔව් මේක එහෙන රොත්තාට තියෙන මෙතන හතරක් වුණත් තමයි හතරක් වලට යවන්න නම් ඒක දාන්නේ ඔය අර කොහොම යන්නේ වැටෙත් එහෙම වැටෙන කෙනා පාරේ අනිත් වෙලාවට සරදා වහන්සේ අපි සමාන වතකට ඔව් මම හිතන්නේ දැන් හෙට මේ ගැන සාකච්ඡා කරයි කට්ටිය සාකච්ඡා කරලා වාසනාවයි. ඔය මෙච්චර දුක් විඳලා අපිට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් හරි. සන්න තල්ලු